අර යුද හමුදාවේ කොල්ලයි ගෙදර. ඌ හැංගිලා ඉඳලා මෝල් ගහත් අරන් ඇවිල්ලා OIC කොල්ලගේම ඇඳේ බුදිලු ඌ යනකොට. ගහලා තිබුණ හාඳුන්නේ දෙමළ චිත්‍රපටියක් වගේ. මේ බල්ලෝ පින් කරනවද? පන්සලේ හිටියට බුදුන් වදිනවද? පන්සලේ හිටියත් කරන්නේ වල් වැඩ. බෝධියට චූ කරනවා, පිළිමගේට චූ කරනවා. හාඳුරුවන්ගේ සිවුරට හරි කමන්නේ චූ කෙරුවා. වෙන්නේ බලු වැඩමනේ. අපායටම මිසක් ආයේ සුගතියට යන්නේ නැහැ. ඒකනේ තිරසන් අපායට වැටෙන්නේ නැතුව බේරෙන්න කියන්නේ. වැටුනොත් ඉවරයි. සතර අපායට වැටුනොත් ඉවරයි. මම දන්නවා මේ ඇවිල්ලා ඉන්න අයගෙන් බහුතරයක් අපායට වැටෙනවමයි. උඹලා කරන වැඩත් එක්ක නොඇටි ඉන්න. අම්මටයි තාත්තටයි කරන කෙනහිලිකම්ම ඇති. ගෑණි මිනිහට හොරෙන් මිනිහා ගෑණිට හොරෙන් කරන දුරුගුණයක්ම ඇති අපායට යන්න. වෙන මොනවත් ඕනේ මට සියසින් පේනවා වයි කියන්න පුළුවන්. මම මේ ලංකාවේ රිංගලා අවුරුදු 50 ගාණක් සිංහල දෙමළ මුස්ලිම් මේ කපටි කෛරාටික ලෝකයේ ගැන දන්නවා. ඒක මට ආයේ හංගන්න දෙයක් නැහැ. ඒ පැහැදිලිව පේන එක තමයි මම මේ කියන්නේ. හංගන්න දෙයක් නැති හින්දා මං එලිපිට කියනවා. මේක ඇත්තටම අපේ මේ විහාරාධිපති හාමුදුරන්ට කියන්න බෑ. ඇයි මෙවුන්ගේ හිත සන්තෝෂ කරන්නත් ඕනෑනේ. පන්සලට ඇවිල්ලා වැඩ කරපු එවුන්ගේ හිත තැලෙයි, දාන දෙන එකාගේ හිත තැලෙයි, ආධාර කරපු එකාගේ හිත තැලෙයි. ඒ හින්දා මේක කියලා බෑ. ඒක හංගන්න ඕනේ, පා ගන්න ඕනේ, යට කරන්න ඕනේ. නැති ಗುಣ වනන්න ඕනේ කියලා හාමුදුරුවන්ට ප්‍රශ්න ගොඩයි. සම්බාධක ගොඩයි. මට එකක්වත් නැහැ. මට මෙහෙත් නැහැ, එහෙත් නැහැ. ඇයි මට දායකයෝ නැහනේ. මට දායකයෝ නැහැ, දායක සභා නැහැ, සමිති නැහැ, සමාගම් නැහැ. ඒ හින්දා මං නිදහසේම ඉන්න හින්දා මට ඕන එකෙක් ළඟ තියාගෙන කියන්න පුළුවන්. ජනාධිපතිගේ ඉඳලා හිඟන්න වෙනකන් කියන්න පුළුවන්. මහානායක හාමුදුරුවරු සියලු දෙනාගේ ඉඳලා මේ චූටි සාමණේර පැටික්කේ කිටිය දැන් මෙතන ඒ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ දක්වාම මට කියන්න පුළුවන්. මට ගැටලුවක් නැහැ. මම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආර්ය ශ්‍රී සද්ධර්මයමයි මේ වර්තමාන ලෝකයට ගලපන්නේ. ඒකේ දෝෂයක් නැහැ. බුදුහාමුදුරුවෝ දැන වදාළනේ උපාය සීලීව තැනට ගලපා දේශනාව කරන්න කියන. සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය. එන්න ගැටලුවක් නැහැ. ඔබ ළඟ තමයි තියෙන්නේ තීරණය කරන එක. ඔබේ තියෙන අඩුව ඔබම දැකලා ඒක නිවැරදි කරන්න. හොරකමක් කළා නම් ඒ හොරකම තමන්ගේ සැමියාටද තමන්ගේ බිරිඳටද ලෝකයටද කාට කළත් හොරකමමයි. ඒ නිසා ඒක නවත්තන්න. වල්කමක් කරා නම් වල්කම කොතනත් වල්මයි. ඒක නවත්තන්න. නිත්‍යානුකූලව ආචාරශීලීව ජීවිතේ විඳින්න ඕන තරම් ඉඩ තියෙනවා. අඹුවකට සැමියෙකුට මේ සමාජය ඇතුලේ නිත්‍යානුකූලව ආගම දහමට එකඟව සංස්කෘතියට එකඟව අපේ ජීවිතේ විඳින්න අපිට පුළුවන්. ඕන සපතක් විඳින්න පුළුවන් ජීවිතේ. ඒකට බාධා නැහැ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමයන්ගේ වැරදි විදියට හැසිරීමෙන් වළකින්න. හරි විදියට කමක් නැහැ. හරි විදියට අවසර තියෙනවා. ඒ අවසර පරිදි ඔබට සැප විඳ හැකියි. හැබැයි අනවශ්‍ය සැප පස්සේ යනකොට ඒකේ විපාකය හම්බෙනවා. ඔබට මතකද මේ මයංගනේ පැත්තේ OIC මහත්තයෙකුට යුද හමුදාවේ කොල්ලෙක් මෝල් ගහකින් ගහලා ඔළුව කුඩු කෙරුවා. වල්කොමේ ගිහිල්ලා. OIC ගිහිල්ලා වල්කොම. අර යුද හමුදාවේ කොල්ලයි ගෙදරට.
ඌ හැංගිලා ඉඳලා මෝල් ගහත් අරන් ඇවිල්ලා ඕයිසි කොල්ලගේම ඇඳේ බුදිලු ඌ යනකොට ගහලා තිබුණ හාඳුන්නේ දෙමළ චිත්‍රපටියක් වාගේ. ඔව් අමානුෂීයයිනේ. අය තන නොතන නොබලා තලලා තිබ්බවලු ගෙඩිය. ගහපු වේගෙ කොච්චරද කියනවා නම් හාඳුන්නේ මෝල් ගහ දෙකට කැඩිලා. ඇඳ වියල දෙකට කැඩිලා. ඕයිසිගේ ඔළුව දෙකට කැඩිලා. බාන්නක සිද්ධි. වල්කොමේ ගියාම නෙව්වා. වල්කමේ ගියපුවාම ගිහි පැවිදි ભેදයක් නැහැ. දුර බලලා කටයුතු කරන්න, ලැජ්ජා බය ඇතුව කටයුතු කරන්න, තම භූමිකාවේ යුතු අයුතුකම් දකින්න, ඒකේ තියෙන වාසනාවන්ත භාවයේ තේරුම් අරගෙන අපි ජීවිතේ වින්දාට බාධා නැහැ. එයින්දා කාටවත් කරදරයක් නොවෙන්න මෙතෙක් කල් කළපව් දුරලමින් ජීවිතේ රැකගන්න වීරිය කරන එක uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති